පාරකෙන් බෑලා එන්නේ සුදු මහත්තයෙක් නේද? මෑ නල්ලපු අත්තට යන්නේ. අඩා ඌ එතකොට අල්ලපු අත්ත ගණ්ඩ දාදන්නේ. මේ ධර්මයේ ඉන්නකං අල්ලපු අත්ත කාටවත් ගන්න දෙන්නේ නෑ. මහත්තයා මේඩම ගණ්ඩද මහත්තයා මෙහෙම බැලුවේ. එතකොට ඔබතුමා කවුද? සොරි මහත්තයා අපේ අර කැත පුරුද්ද ආගන්තුකේ කාපුවාමත් එළියට පනිනවා. මහත්තයා මම ඇවිල්ලා පච්ච නැති වුණත් මට කියන්නේ පච්ච ධර්මය කියලා. ධර්මය අයියනේ. නිකම්ම නිකන් ධර්මය යන බෑ. පච්ච නැති වුණත් ධර්මය අයියා. ධර්මය අයියා. මම මේ ඉඩම ටිකක් බලන්න තමයි ආවේ. කොහොමද දන්නේ නැනේ? වහා කෑවා කියලා හිතාගන්න මහත්තයා. මේ ඉඩම සුන්දර ඉඩමක් නෙමේ මහත්තයා. බදාගන්න ලෑස්ති වෙන්න එපා. මේ පැත්තේ උන් පට්ට හොරු. තැඹිලි ගෙඩියක් කුරුම්බ ගෙඩියක් මොළ ගෙඩියක්වත් තියාගන්න දෙන්නේ නෑ. තේරුණාද? මේ හතර වටේ උන් සුපිරි ගනේ ගේම් ගහනේ උන්. මේ ගම්මුල ගේම් ගැහෙල්ලි නෙමේ තියෙන්නේ. ජාත්‍යන්තර ගේම් ගැහෙලි තියෙන්නේ. ජාත්‍යන්තර වෘත්තීය හොරු. මේ ඉඩම ගන්න කීප දෙනෙක්ම ආවා. හරිද? මේක හරියන්නේ නෑ කියලා ගියා. හරිද? ඒක ඉඳපන් මහත්තයරත් වැඳලා කියන්න මහත්තයෝ. මේක ගන්න එපා රත්තරන් මහත්තයෝ. මේකේ පොඩි දෝෂ අනම්මනක් තියෙනවා. හරිද? අනික මහත්තයෝ මේ ඉඩමට මේ හතර වටේ උන් ඈ ගහගෙන ඉන්නේ. හරිද? මහත්තයා කල්පනා කරලා තීරණයක් ගන්න. හරිද? මම පච්ච නැති වුණත් ධර්මය අයියා. හරි? ඒකත් මහත්තයා හොඳට මතක තියාගන්න. ධර්මය අයියා. මං එනං ගිහිල්ලා එන්න. මහත්තයා මේ මහත්තයා කොහෙද? මම දෙමට කොට ධර්මය අයියා. මහත්තයාගේ නේම් එක නම මොකක්ද? පාතාලේ යලා. මහත්තයා මේක සුපිරිඩ මහත්තයා. මහත්තයා ගන්න සර්ට උපරිම සප් එක මම දෙනවා. සුපිරිම ඉඩමක්. මහත්තයා ගන්න. සර් ගන්න මේක.